අවුරුද්දක් ලබන්න තව තියෙන්නේ පැය කීපයයි. ඉතින් පහුගිය අවුරුද්දේ සිදුවුණු අසාර්ථක හැම දේම අමතක කරලා ඒව අතීතයට එකතු කරලා මේ එළඹෙන අවුරුද්ද ඔයාගේ ජීවිතේ සාර්ථකම අවුරුද්ද කරගමුද? අපි මේ අවුරුද්ද හොඳ ප්ලෑන් එකක් ඇතුව පටන් ගමුද? මේ අවුරුද්ද සැලසුම් කරනකොට පහුගිය අවුරුදුවල ඔයා ඉගෙනගත්ත පාඩම් එකතු කරගන්න. ඔයාගේ සැලසුම් හැමෝටම කී යන්න අවශ්‍ය නැහැ. ඔයාට ගැළපෙන සැලසුමක් ඇතුලේ හැමදේම පිළිවෙලකට ලස්සනට ට්‍රැක් කරගත්තම අවුරුද්ද අවසානයේදී කිසිම වගතුවක් නොවුන අවුරුද්දක්. කරගත්ත දෙයක් නෑ වගේ හැඟීමක් ඇති නොවෙන්න අපි ලස්සන පිළිවෙල සැලසුමක් හදාගමු. ඔයාගේ ජීවිතේට සතුට සැනසුම කවුරුවත් බන්දේසියක තියලා අතටම ගෙනත් දෙනකම් ඉන්නේ නැතුව අපි වැඩ පටන් ගමු. මේ තියෙන්නේ මම පහුගිය දවස් කීපයක්ම මහන්සි වෙලා මට අවශ්‍ය විදිහට හදාගත්ත මගේ ඉයර් ප්ලෑනර් එක. මම මුලින්ම ඉයර් ප්ලෑනර් එකක් ඕඩර් කරලා ඔන්ලයින් ගෙන්න ගන්න හිතුවත් ගොඩාක් පේජස් වල තිබුණ කන්ටෙන්ට් පේජස් මට ඇත්තටම ගැලපුණේ නැහැ. සමහර ඒවා ගැලපුණත් ඒවා black and white පිටු තමයි තිබුණේ. ඒ නිසා හොඳ ඊස්තටික් වයිබ් එකක් තියෙන විදිහට හැමදාම පාවිච්චි කරන්න ආස හිතෙන විදිහට මේක මමම ඩිසයින් කරගත්තා. ඔන්න ඉතින් Pinterest app එක ඔයා දන්නවනේ. Pinterest app එකෙන් තමයි මම ගොඩාක් ටෙම්ප්ලේට්ස් පාවිච්චි කරේ. ඉතින් පහුගිය අවුරුදු වල මම ප්ලෑනින් වලට පොත් 3-4ක්ම පාවිච්චි කරා. ඇත්තට මේක හරිම කරදරයක්. ඒ නිසා මේ අවුරුද්දේ හැමදේම එක පොතකට එකතු කරගන්න ඕනි කියලා මං කල්පනා කළා. ඉතින් මේ පොත හදන්න මට ලොකු වියදමක් ගියෙත් නැහැ. මේ ප්ලෑන් එක print out අරගෙන පොතක් විදිහට බයින්ඩ් කරගන්න මට රුපියල් 3000කට විතර ආසන්න මුදලක් තමයි ගියේ. එහෙනම් මෙන්නකෝ මේ අවුරුද්දේ වැදගත්ම දේ අපි මුලින්ම ප්ලෑන් කරගමු. ඔයාගේ ඉයර් ගෝල්ස්. මේ අවුරුද්දේ ඔයාගේ අරමුණු මොනවද? මම ඒවා එක එක ශේෂ්ත්‍ර වලට වර්ග කරගත්තා. wealth goals, health goals, family goals, career goals, spirituality, personal development වගේ විදිහට මේක ඉතින් ඔයාට ගැලපෙන විදිහකට ඔයාට එකතු කරගන්න පුළුවන්. මතක ඇතුව මෙන්න මේවා අරමුණු සටහන් කරනකොට ඒවා ළඟා කරගන්න පුළුවන් අරමුණු සටහන් කරගන්න. ඒ කියන්නේ ඔයා අරමුණු 100ක් විතර ලියලා ඒ එකක්වත් අවුරුද්ද අවසානයේ ඔයාට ළඟා කරගන්න බැරි වුණොත් ඇත්තටම ඔයාට දැනෙන්නේ හරි අසාර්ථකත්වයක්නේ. ඒ නිසා මතක ඇතුව ඒ අරමුණු ළඟා කරගන්න පුළුවන් ඒවා වගේම ඒවා ස්පෙસિෆික් වෙනවා නම් හොඳයි. ඒ කියන්නේ මෙන්න මෙහෙමයි. උදාහරණයක් විදිහට ඔයා හෙල්ත් ගෝල් එකක් විදිහට, ඒ කියන්නේ ඔයාගේ සෞඛ්‍ය පැත්තේ අරමුණක් විදිහට ඔයා බර අඩු කරගන්න හිතනවා කියමුකෝ. එතකොට ඔයා ඒකට බර අඩු කර ගැනීම කියලා ලිව්වොත් වැරදි. ඔයා ලියන්න ඕනේ කිලෝ කීයකින් බර අඩු කරගන්නවද කියලා. මතක ඇතිව කාල රාමුවකුත් මේකට එකතු කරන්න පුළුවන් නම් හොඳයි. ඒ කියන්නේ අවුරුද්දේ පළමු මාස 6 ඇතුළත මගේ බර කිලෝ 5කින් අඩු කර ගැනීම වගේ ඔයාට අරමුණ ලියන්න පුළුවන් නම් අන්න ඒක සාර්ථකයි. තව උදාහරණයකට එමුකෝ. ඔයාගේ wealth goal එකක්, ඒ කියන්නේ ඔයාගේ ධනය සම්බන්ධ අරමුණක් විදිහට අපි කියමුකෝ ඔයාට හැම මාසයකම රුපියල් 10000ක මුදලක් ඉතිරි කිරීමේ ගිණුමක තැන්පත් කරනවා කියලා. අන්න ඒ වගේ ලියන්න. ඊළඟට මම එකතු කරලා තියෙන්නේ important dates, ඒ කියන්නේ අවුරුද්දේ මගේ වැදගත් දින මොනවද කියලා. ඒ කියන්නේ
බර්ත්ඩේස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඇනිවර්සරි ඩේට්ස් වෙන්න පුළුවන්. මොකක් වුණත් මට වැදගත් දින තියෙනවානේ. මගේ ජීවිතයේ සම්බන්ධ, මගේ ආදරණීයන් සම්බන්ධ අන්න ඒ ටික ඔක්කොම එකට මුළු අවුරුද්දේ මේවා ලියලා ට්‍රැක් කරලා තියාගත්තාම මගේ අතින් ඒවා අමතක වෙන්නේ නැහැ. ඒ නිසා ඔන්න important dates කියලා page එකකුත් මම මුළු අවුරුද්දටම මේ plan එකට එකතු කරගත්තා. ඔන්න ඊළඟට මම එකතු කරලා තියෙන්නේ password tracker එකක්. අපි විවිධ වෙබ්සයිට්ස් වලට යනවනේ. ඒවට අපි දෙන පාස්වර්ඩ් වගේ දේවල්, යූසර්නේම් වගේ දේවල් අපිට අමතක වෙන නිසා ඒ ටිකත් ට්‍රැක් කරලා තියාගන්න ඕනි කියලා මම කල්පනා කළා. ඊට පස්සේ ඔයා මේ දකින්නේ bank account information. අපිට දැන් බැංක්ස් වලින් අර පාස්බුක් එකක් දෙන්නෙත් නැහැනේ. ඒ නිසා එක එක බැංකු වල තියෙන අපේ පින් නම්බර්ස්, එතකොට විවිධ විස්තර, ඒ වැදගත් විස්තර මේ විදිහට ට්‍රැක් කරලා එකතු කරගන්න ඕනි කියලා මම හිතුවා. ඊට පස්සේ මේ තියෙන periods tracker එක ඇත්තටම ගෑනු ළමයෙකුට ගොඩක් වැදගත් දෙයක්. මේක මුළු අවුරුද්දෙම වාගේ periods date ටික එකම තැනක මාක් වෙලා තියෙනවා නම් ඒක ඔයාට හරි ලේසි අවශ්‍ය වෙලාවකට එකතු කරගන්න. ඒත් එක්කම බුක් ෂෙල්ෆ් එකකුත් මම මේකට එකතු කරා. බුක් ෂෙල්ෆ් එකේ මම කියවන්න ආස පොත්, එහෙම නැත්නම් මම කියවපු පොත් මට ට්‍රැක් කරලා තියාගන්න පුළුවන්. ඒත් එක්කම අපේ ෆැමිලි එකේ හැමෝම ෆිල්ම්ස් බලන්න හරි ආසයි. ෆිල්ම් හෝල් එකකට ගිහිල්ලා, ඉතින් ඒ නිසා අපි අවුරුද්ද ඇතුළත බලපු ෆිල්ම්ස් වල නම් ලියලා මෙන්න මේ වගේ ට්‍රැක් කරගන්න මම කල්පනා කරා. ඊට පස්සේ මේ එකතු කරලා තියෙන්නේ month divider එකක්. ඒ කියන්නේ ජනවාරි month එක පටන් ගන්නකොට ජනවාරි month එක පටන් ගන්නකොට ඔන්න ජනවාරි වලට මම කලරින් page එකක් දාලා තියෙනවා, මණ්ඩාලා ආර්ට් එකක්. මගේ මණ්ඩාලා බුක් එකක් වෙනම තිබුණට මම කැමති මාසෙට අදාළ විදිහට පින්තූර එකතු කරලා මෙහෙම කලර් කරන්න. එතකොට අර සමහර වෙලාවට මණ්ඩාලා ආර්ට්ස් කිව්වම සංකීර්ණ ඒවා තියෙනවනේ. ඇත්තටම ඒ සමහර ඒවා කලර් කරද්දි තියෙන ස්ට්‍රෙස් එක වැඩි වෙනවා. ඒ නිසා මම සිම්පල් ටිකක් මේකට එකතු කරගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න පටන් ගන්නවා ජනවාරි month එකේ month plan එක. මාසය ඇතුළත කරන්න බලාපොරොත්තු වෙන දේවල් වලට නිශ්චිත දිනයක් දීලා එක වෙන් කරගන්න එක තමයි මේකෙන් කරන්නේ. මුළු මාසෙටම අදාළ දේවල් ඔයාට මේකේ ට්‍රැක් කරගන්න පුළුවන්. මොකක් හරි මාසෙට අදාළ වැඩක් નિયમિત දිනයක් දෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ daily habit tracker එක. ඔන්න දැන් ඔයා අරමුණු ලිව්වනේ අවුරුද්දේ මුල. ඔන්න දැන් ඒ අරමුණු වලට ගැලපෙන විදිහට ඔයාට පුළුවන් මේ daily tracker එක ගන්න. ඔන්න උදාහරණයක් කියමුකෝ. ඔයාගේ health goal එකක් විදිහට ඔයා බර අඩු කරගන්න plan කරා නම් ඔයාට පුළුවන් මේක daily no sugar challenge එකක් විදිහට, එහෙම නැත්නම් ඔයාගේ daily exercise කරාද කියන එක track කරගන්න වගේ, එහෙම නැත්නම් අනේ වගේ දේවල් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේ තියෙන්නේ monthly budget එක track කරගන්න විදිහ. ඒක ඔයා කැමති විදිහට දාන්න පුළුවන්. මම ගොඩාක් details දාන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් පොඩි විස්තර ටිකක් තමයි බජට් එක ට්‍රැක් කරන්නේ. හැබැයි මොනවා වුණත් මම month එකකට මට හම්බෙන ගාණ සහ ඒවා වියදම් කරන හැටි දලව ලියනවා. ඒ නිසා මට මේ ටික ඇති. ඊට පස්සේ මේ තියෙන්නේ weekly planners. මාසේ සති 4ක් හෝ 5ක් තියෙන විදිහට අපි week එක plan කරගන්නවා. මේක දැන් weekly plan එක කිව්වහම සතිය අපි කියමුකෝ ඔයා එක්සර්සයිස් කරනවා කියලා. එහෙනම් ඔයා ලියනවා මොන දවසේද ඔයා එක්සර්සයිස් කරන්නේ. මම එක්සර්සයිස් කරන්නේ ජිම් එකකට යනවා නම් ඔන්න මම සඳුදා, බදාදා, සිකුරාදා දවස් 3 ජිම් එකට යනවා. අන්න ඒ වගේ ඔයාට
ඔයාගේ වීක් එක හරියටම ප්ලෑන් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඔයා මේ දකින්නේ මම එක මාසවලට මේ පිළිවෙලටම දිගටම මේ දාලා තියෙන ප්ලෑනර්ස් ටික හැම මන්ත් එකේම කලරින් පේජ් එකක් එක්ක මන්ත් ප්ලෑන එක, ඊට පස්සේ හැබිට් ට්‍රැකර් එක, මන්ත්ලි බජට් ට්‍රැකර් එක, ඊට පස්සේ වීක්ලි ප්ලෑනර්ස් 4ක් හෝ 5ක් වගේම අවසානයේ තව මම පිටු 2ක් එකතු කරලා තියෙනවා. මගේ මොන හරි ස්පෙෂල් නෝට්ස් තියෙනවා නම් ලියන්න මේ මාසෙට අදාළ. ඔන්න ඔයාලට දිගටම බලන්න පුළුවන් මොනවද මේ තියෙන්නේ කියලා හැම මන්ත් එකේම. මං කිව්වේ කලරින් පේජස් මම ලොකු අර මේ සංකීර්ණ ආර්ට් එකක් දාලා නැහැ. එතකොට ඒක මට එපා වෙන නිසා එහෙනම් සිම්පල් ආර්ට් එකක් දාලා තමයි මම මේක හදාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔන්න මම දිගටම ඔයාලට පුළුවන් බලන්න. ඊට පස්සේ මම මේකේ අවසානෙට ඩේලි ප්ලෑනර්ස් ටිකක් එකතු කරලා තියෙනවා. දැන් ඩේලි ප්ලෑනර්ස් කිව්වහම 365ක්ම එකතු කරලා නෑ. මොකද මං හැම දවසම ලියලිය මම ප්ලෑන් කරගන්නේ නැහැ. මට බිසි ඩේ එකක් තිබුණොත් ගොඩක් බිසි දවසක් තිබුණොත් විතරයි මම ඒක ප්ලෑන් කරන්නේ. එතකොට ඒ ප්ලෑනර්ස් 60ක් විතර තමයි මම මේකට එකතු කරේ. එතකොට අවශ්‍ය බිසි දවසක මගේ දවස ස්මූත් විදිහට යන්න මං ප්ලෑන් කරන හැම වැඩේම සාර්ථකව කරගන්න මම ඩේලි ප්ලෑනර්ස් උත් මේකට එකතු කරලා තියෙනවා. ඩේලි ප්ලෑන් එකේ ටු ඩූ ලිස්ට් එකක්, ඒ වගේම ටයිම් ටේබල් එකක් වගේ වැදගත් දේවලුත් එකතු කරලා තියෙනවා. එහෙනම් මේ එළඹෙන 2026 අවුරුද්ද මම වගේම ඔයාටත් ලස්සනට ප්ලෑන් කරලා ජීවිතේ දිනන්න වෙන අවුරුද්ද බවට පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් අදට ගිහින් එන්නම්. සුබ දවසක්.